ගයිස් ඔන්න අදත් ඔයගොල්ලෝ කියලා ඉන්නේ සෙහා ගේම් YouTube channel එකත් එක්ක. ඔන්න අද මම ඔයගලන්ට ගෙනල්ලා තියෙන්නේ Escape from Mr Beast කියන ගේම් එකේ ගේම් ප්ලේ වීඩියෝ එකක්. ඉතින් මේ ගේම් ප්ලේ වීඩියෝ එකේදී ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ ගේම් එක කොහොමද ප්ලේ කරන්න තියෙන විදිය. මම ගේම් එකට ගියාට පස්සේ ඒක කරන්න තියෙන දේත් ඔයගලන්ට කියන්නම්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පුංචි දෙයක් මතක් කරලා තියෙනවා ඔයගලන්ට. අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. එහා පැත්තේ තියෙන bell එක click කරගෙන යන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට. ඉතින් guys ඔයගලන්ට මේක Google Play Store එකේ search කරලත් download කරගන්න පුළුවන්. මේක Escape from Mr Beast කියලා search කරලා ඔයගොල්ලෝ download කරලා ඉස්සෙල්ලා මේ වගේ game එක open කරාම ඔයගලන්ට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න තියෙන්නේ. ඊට පස්සේ අපි මෙන්න මේ play කියන button එක තමයි click කරගන්න තියෙන්නේ. අපි බලමු මේ click කරගෙන. ඊට පස්සේ guys අපිට මේක කරන්න තියෙන එක පෙන්වන පොඩි වීඩියෝ එකකින් වගේ මම ඒක දැම්මේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ මේක download කරලා බලන්න. ඉතින් අපිට මේකේ ගේ ඇතුලේ හරිය මෙහෙම මුළු අත්තෙම Mr Beast මේ කියන්නේ මේ ගෙදර ඇතුලේ තියෙනවා TNT අන්න ඒවා ටික 10ක් හොයන්න ඕන. ඔයගලන්ට පේනවා ඉතින් මෙතන උඩ තියෙනවා. ඒක හොයලා මෙන්න මෙතන තියෙනවා ගේට්ටුව. ඒකේ එළියට යන්න තියෙන. ඊට පස්සේ මෙන්න මේ Mr Beast ගේ වහල උඩ තිබිලා පුපුරලා යන ඒ ටික අපි මෙන්න මේ ෂේප් එකේ දොර අරමු. Mr Beast මේ ගෙදර වටේම යනවා. හරිය මෙහෙ මේ ඉන්න guys අපි පොඩ්ඩක් වටේට යන්. එච්චර Mr Beast හයියෙන් දුවන්නත් බෑ. දැන් අනිත් පැත්තට හැරිලා ගිහින් මම හිතන්නේ මම ඔයගලන්ට ඕන පොඩ්ඩක් ගිහින් පෙන්නන්නම්. කොහෙද ෂුවරට අම්බෝ guys මේ එනවා. ඊතරට ගිහිල්ලා බෑ. මේ ඉන්න බඩු ආයනා 250,000 tons of TNT. අර යන්නේ guys වටේම යනවා. ෂේප් එක ඊතරට වෙන ගමු. ඊට පස්සේ guys අපිට මෙන්න මේ පැත්තට ගිහලා බලමු තියෙද කියලා. මේ පැත්තේ නෑ guys අපි හිටෙන්ට උඩට යන්. බලා ගන්න පුළුවන් ටික පට ගාලා බලමු. මෙන්න මේකේ තමයි පළවෙනි තට්ටුව බලාගෙන තියෙන්නේ. කියන්නේ උඩට නැග්ගම පළවෙනි තට්ටුව. මේ හරි එහෙම අපිට බලා ගන්න නෑ මොකොත්. ඒ TNT අර තියෙන guys එකක් තියෙනවා. මෙන්න මෙතනත් තියෙන අපි එකක් ගමු. මෙතන එකයි guys. ආයි මෙතන තව එකක් තියෙනවා. අපි බලමු තව තියෙද කියලා. මම හිතන්නේ නෑ. උඩරම එකක් හෝ දෙකක් තමයි තියෙන එක තට්ටුවක. අපි වටස් කාලා උඩට ගිහලා බලමු. Mr Beast එනවා guys. උඩට ඉන්නේ. මේක බැලුවනේ අපි. මේකේ පැටලෙනවනේ මෙන්න මෙතන පාර. බලමු මේක තියෙද කියලා. මේකෙත් නෑ මොකොත්. මේක ගිහින් වැඩක් නෑ. මොකද එතන මොකුත් නෑ යන්න. අපි බලන්න ඕනේ මෙන්න මෙතන Mr Beast හිටියොත් මෙච්චර හොයාගත්ත කේමල වැඩක් නෑ. මේ හිට නෑ. මම හිතන්නේ අපේ තට්ටු ගාන ඉවරයි දැන්. එළියේ සමහර විට ඇත්තේ. අපි පට ගාලා යමු පල්ලෙහාට. හිතන්නේ Mr Beast සමහර විට එයා එළියේ ඇත්තේ. මේ පඩි වල බය ගමු පටස් කාලා. අම්බෝ වෙන්නේනවා guys. අයියෝ අපි අහුණානේ අන්තිම චුට්ට. අපරාධ දෙකයි හොයන්න තිබ්බේ. ඕන්න අපිට මේක කන්ටිනියු කරලා යන්න පුළුවන්. ඇඩ්ඩක් බලන්න නැත්නම් මේක ආයෙ මුලින් ඉඳන් ගහන්න ඕනේ මෙනු එකට ගිහිල්ලා. අපි තව පාරක් try කරලා බලමු guys. A few moments later. ඔන්න guys මම ආයෙ අපි බලමු තව පාරක්. දැන් අපි කෙලින්ම ඇතුළට යන්න කලින් එළියට චෙක් කරගෙන ඉමු. එළියේ අපි මෙන්න මේ ඉතින් වමට ගිහිල්ලා නම් කොහෙවත් නෑ මොකද. මෙන්න මෙතන නම් පොඩි තැනකට යන්න තියෙනවා. කොහෙද guys? මෙන්න මෙතන යන්න තියෙන එකට. මෙන්න මෙතන ගිහිල්ලා මේ පැත්තට යන්න තියෙනවා. බලන්න මෙතන එකක් තියෙනවා. මොකද මෙතන. දැන් යන්න තියෙන විදිහ මෙතනත් නෑ. මෙන්න මෙතනට. එතන උඩ මං හිතන්නේ නෑ. උඩකට නගින්න තියෙන මෙන්න මෙහෙම. අන්න අතන මෙන්න මේක උඩට නගින්න තියෙන්නේ. අපි එතෙන්ට ගිහිල්ලා බලමු. ඒකේ උඩ නෑ. ඊට එහා පැත්තේ තියෙනවා මම දැකලා තියෙනවා. අපි බලමු ආයි play කරලා මෙන්න මෙතනින් යන්න පුළුවන්. ගිහිල්ලා එහා පැත්තේ වැටෙට පැන ගන්න ඕනේ. වැටෙන් එහා පැත්තේ තියෙන්නේ. ඒ වුණාට ආයි එන්න පුළුවන් වෙයිද දන්නේ අපිට.
මෙන්න මෙතන තියෙනවා දැකලා තියෙනවා guys අපිට මේ තාපර් shape එකේ බහැලා බලමු. මෙතන තිබිලා තියෙනවා මං හිතන්නේ නෑ. මෙතන අපි ගිහලා කොටු වේද මන්ද? අපි කොයිකටත් මෙතන උඩට නැගලා බලමු. ඊට කලින් මෙන්න මේ හරියට චෙක් කරගෙන මේ අපි ආපු තැනමයි. එතනින් එහාට යන්න තැන නෑ. අපි එතන උඩට නැගගමු. එතනින් නැග්ගා. එතනින් බලාගෙන ඉන්න guys නැත්තම් ආයෙ මුලින් ඉඳන් එන්න වෙනවා. ඉස්සෙල්ලා අන්න මිස්ටර් බීස් යනවා guys. ඔයාලා දැක්කද දන්නේ නෑ. ආයෙ මට පෙන්නන්න මෙතනින් යන්න බෑ මොකද වැටුණත් ඉවරයි. මෙතන උඩට එතන TNT එකක් තියෙනවා guys. අපි උඩට යන්න පුළුවන් නේද? අම්බෝ guys තව එකයි දෙන්නේ මේක කොහොම හරි නැග ගන්නවා නම් හරියට හරි. මේක අපි ගමු. කොහොමත් ඊටට ගෙදර ඇතුලේ මම හිතන්නේ තියෙන්නේ. මේ ටික තමයි රැටින් පල්ලෙහා තියෙද්ද නැහැ guys. ඒ කියන්නේ යන්නේ එහා පැත්තේ. ඊට ගිහිල්ලා එන්න බැරි වෙද්ද නැහැ. ඒකයි මට ෂුවර් නැත්තේ. අපි මේක දිගේම යමු. මෙන්න මෙතනින් පැනගමු අපි. හරි දැන් මෙතෙන්ට ආවා. එතෙන්ට පැනගමු. එතනින් මේකට මෙන්න මේ තාප්පෙට පැනගමු guys අපි. ඒක දිගේ ගිහින් බලමු මෙන්න මේ කොනේ තිරියට ඊට ඇලි එහා පැත්තකට පැනනම් හරි. ඒකට අපි කොයිකටත් අක්ෂිදයනේ වැටෙන්නේ නැහැ මේ පැත්තට. මේක දිගේ අපි බලාගෙන යන් තීත්තන්න වැටුණත් නෑ ඉවරයි. මේ පැත්තේ මම හිතන්නේ නෑ මෙතනින් එහාට ඉවරයි. අපි ආයෙ අර පැත්තට යන්න නෑ. අපි එතනින් පැනලා යන්. මේ පැත්තකට නම් මම ඉස්සෙල්ලා ආයෙ නෑ guys බලමු අපි. මෙතන එතනට විතරයි යන්නත් පුළුවන්. ආයෙත් ඔන්න මේ පැත්තට එන්න පුළුවන්. මේ පැත්තට නම් මං ගියේ නෑ. බලමු මිස්ටර් බීස් එයිද දන්නේ නෑ මේ පැත්තේ. ෂුවර් එකට මිස්ටර් බීස් ඇත්තේ උඩට අර යන්නේ. දැන් අපි යනකම් ඉඳලා පටස් කාලා ගිහිල්ලා බඩු ටික එකතු කරන් යමු උඩ තියෙන. බලමු මෙතන තියෙද කියලා. එතන නෑ. පටස් කාලා යන්න ඕනේ guys. මොකද වෙලා නෑ. ඇහුණා කියයි. පටස් කාලා බඩු ටික එකතු කරන් යමු තියෙනවා නම්. එතන එකක් තියෙනවා. ඒක ගත්තා. මේ පැත්තෙත් නෑ. එතන එකක් තියෙනවා. ඊරියත් නෑ. අපි පළවෙනි තට්ටුවෙන්ද පොඩ්ඩක් අනතුරුදායකයි. මොකද මිස්ටර් බීස් තට්ටුව බලන්න ඉන්නේ පළවෙනිට මේකනේ තියෙන්නේ. එතනින් පැන්නේ නෑ guys. එතන එකක් තියෙනවා. 4යි 5යි. එතන නෑ guys. මේත් නෑ. මේ පැත්තෙත් නෑ guys. මෙතන පොඩි චිත්‍රයක් එකක් තියෙනවා. ඒ වැඩ නැහැ අපි යමු. මෙන්න මෙතන තව එකක් තියෙනවා. 6යි තව 4යි හොයන්න ඕනේ guys. අන්න මිස්ටර් බීස් එනවා. අම්බෝ guys අහුන්. We will be detonating an N-bomb. අනිවාර්යෙන් එන මිස්ටර් බීස් උඩ චෙක් කරන්න. පොඩි වටෙන් යන්න පුළුවන් මිස්ටර් බීස් වංගයරලා. යා මේ පැත්තේ ඉතින් අපිට මේ පැත්තේ යන්න පුළුවන්. මේ පැත්තේ මොනවද තියෙන්නේ? හරියන්නේ මිස්ටර් බීස් එයි කියලා. යා තන්නේ උඩට. We will be detonating an ඒක N-bomb. guys. මෙන්න guys අපි මේ කොහෙන්ද මතෝනේ එක පාට. අයියෝ guys. Detonating an N-bomb. අපි දැකලා තියෙන්නේ යන්න බෑ අපි. අයියෝ ආයි අහුණා guys. අටේදිමයි TNT. මේක මොකක් හරි මෙතන ලැග් වෙලා අපි හිර වුණා. ඒක යන්න බැරුනේ නැත්තම් ෂෝක් එකට පැන ගන්න තිබ්බ අපිට. 250,000 tons of TNT. මම මෙතනින් වීඩියෝ එක නවත්තන්න මම ආයි මේකෙම තව එපිසෝඩ් එකක් ඔයගලන්ට අරගෙන එන්නම්. ඒක අපිට වින් ගන්න පුළුවන් වුණොත් මම අනිවාර්යෙන් ඔයගලන්ට තව වීඩියෝ එකක් අරන් එන්නම්. ඉතින් වීඩියෝ එක ඉවර කරන්න කලින් පොඩි දෙයක් මතක් කරන්න තියෙනවා. අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. එහා පැත්තේ ඉන්න bell icon එක click කරගෙන යන්න.
ඉතින් වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ කියලා පළවෙනි කමෙන්ට් එකක් දාගෙන වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා අනිත් යාළුවන්ට බලන්න ෂෙයා පාරක් දාගෙන යන්න. ඉතින් අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ මේ ගේම් එක ප්ලේ කරලා බලන්න මේකත් සුපිරි. එහෙනම් අදට ගිහින් එන්නම්. තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයගොල්ලන්ට සුබ දවසක්.